गिन्हाने तू ही नागेना ओ वेन्मानी वेली ආදරණීය මාර්තු මාසය. මේ අවුරුද්ද විතරක් නෙමෙයි. මාර්තු මාසය කියන්නේ හරිම ලස්සන සුන්දර මාසයක්. ඒ වගේම මගේ ජීවිතේට මතකයන් ගොඩාක් පිරුණු මාසයක් තමයි මාර්තු මාසය කියලා කියන්නේ. මේ මාර්තු දෙවෙනිදා. මාර්තු දෙවෙනිදා කියන්නේ මගේ ආදරණීය මහත්තයාගේ විවාහ සංවත්සර දිනේ යෙදලා තියෙන දවස. ඉතින් ඒ විශේෂ දවස වෙනුවෙන් මම පන්සල් ගියා. පන්සල් ගිහිල්ලා බෝධි පූජාවක් තිබ්බා. මේ සැරේ මාර්තු 2 වැටලා තිබුණේ පොය දවසක්නේ. ඉතින් පොය දවසේ කොහොමත් සෙනග ඉන්නවා පන්සලේ. බෝධි පූජාවක් කරලා ඒ දවස විශේෂ කරගන්න මම උත්සාහ කළා. මං ඉස්සෙල්ලා කිව්වා වගේම මේ සැරේ මාර්තු මාසයේ දෙවෙනිදා වෙදුනේ පොය දවසක්නේ. ඉතින් මේ පොය දවසේ සිල්ගත් සිල්ලත්තන් වෙනුවෙන් හවස ගිලන්පස දානයයි හවස ධර්ම දේශනාවයි මම බාර අරගෙන ඒකට දායකත්වය අරගෙන ඒ දවස තවත් විශේෂ මතකයන් වලින් පිරුණු සුන්දර පුණ්‍යවන්ත දවසක් කරගන්න උත්සාහ කළා. දායකත්වය බාර ගන්න යෙදුණු මහින්ද සේනාධීර මහත්මයාණන් සහ හින්දීවරි මහත්මිය විසිනුත් ඒ වගේම තුෂාර ජයමහා පුතුණුවන් සහ දර්ශී ජයමාලි දියණියටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම ලොකු හාමුදුරන් වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් මියගිය සියලු ඥාතීන් පින් අනුමෝදන් කිරීමේ උදාාර ප්‍රාර්ථනාවන නිර්වාණී අවබෝධය පිණිස මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ඒ මහත්මයාණන් මහත්මිය නමින් බාර ගන්නට යෙදුණා. ඒ නිසා අවසාන වශයෙන් කල්පනා කරගන්න මේ සෑම ආකාරයක් තුලින් උදාාරතර සත්පත් කරගත පිණින් කොටසක් අපි අනුමෝදන් කරමු. මේ විහෙර විහාරයේ අධිගෘහිත වූ සීලූම සතරවරන් දෙවිවරුන්ට ওই පින්තුන්ට අධිගෘහිත වූ ওই පින්තුන්ගේ නිවස් වලට අධිගෘහිත වූ ඉෂ්ඨකාමී පින් ගන්න කැමති සියලු දෙවියෝම පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වන දෙවිවරුන්ගේ භව ගමන සංසාර ගමන කෙටි වෙත්වා. දෙවියෝද පින් අනුමෝදන් වීමෙන් උතුම් වූ අමා මහ නිවනින් සැනසීවා. මේ මාර්තු 11. මං කියවනේ මේ මාසෙ මට විශේෂයි කියලා. ඉතින් මේ විශේෂ මාසයේ මට වෙනුවෙන් කරපු දෙයක් තමයි මේ තියෙන්නේ. මං කළා මගේ කොණ්ඩෙට කෙරටින් ස්ට්‍රේට් ට්‍රීට්මන්ට් එක. මං අවුරුදු 2කට කලින් ස්ට්‍රේට් කරලා තියෙනවා කොණ්ඩේ. ඉතින් මං අවුරුදු 2ක්ම මගේ නැචරල් කොණ්ඩේ වවලා මගේ කොණ්ඩෙට සත්කාරයක් කරන්න ඕනේ කියලා හිතලා මේ මාසේ මං වෙනුවෙන් කරපු දෙයක් තමයි මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් ප්‍රියමනාපව ඉන්න එක මූණ ගැන, කොණ්ඩේ ගැන, ඇඳුම් පැළඳුම්, හැම ගැන හිතන එක, ලස්සනට ඉන්න එක හැමෝම කරන්න ඕනේ. එතකොට තමයි කෙනෙක්ට ප්‍රියමනාප වෙන්නේ. ඉතින් මම මේ මාසේ මං වෙනුවෙන් මට දීපු ට්‍රීට්මන්ට් එකක් තමයි මේ තියෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ මාර්තු මාසේ 26 වෙනිදා. මාර්තු මාසේ 26 මම කේක් එකක් හැදුවා. හේතුව තමයි මගේ එකම අක්කගේ උපන්දිනේ දවස. ඉතින් එයා වෙනුවෙන් මගේ අතින්ම කේක් එකක් හදන්න තමයි මේ මාර්තු 26 වෙනිදා මම යොදාගත්තේ. එයා ආසයි චොක්ලට් කේක් කන්න. ඉතින් මම චොක්ලට් කේක් එකකුත් හදාගෙන එයාව බලන්න ගියා. ගෙදර අයටත් හවස තේ වෙලාවට බොන්න කප් කේක් 5කුත් දාලා අර චොක්ලට් කේක් එකකුත් දාලා මම ඉතින් යාව බලන්න ගියා. එයාගේ මේ උපන්දිනේ දවසේ මම මගේ එක හිතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා මගේ එකම අක්කට සුබම සුබ උපන්දිනයක් වේවා, නිදුක් නිරෝගීමත් ලස්සන ජීවිතයක් ඔයාට හැමදාම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙන්න මේ පුංචි ඈගත් එයාට අරගෙන එයාගේ උපන්දිනේ දවසේ මම යාව බලන්න ගියා. මේ මාර්තු 27 වෙනිදා මාර්තු 27 හවස් වරුවත් හරිම ලස්සන සුන්දර විදිහට ගත කරන්න මතකයන් එකතු කරගන්න පුළුවන් වුණා. අපි ගියා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය විසින් සංවිධානය කරපු ටෝන්ස් ඔගස්ට්‍රා එක බලන්න.
යුග ගණනාවක් තාරුණ්‍ය හදවත් අමන්දානන්දයට පත් කළ ඒ අද්විතීය සංගීතවේදියා අමල් පෙරේරා. ගම්පහ හෝලික්‍රෝස් එකේ තමයි මේ ලස්සන ප්‍රසංගය බණ්ඩාරනායකයන් විසින් ලස්සනට සංවිධානය කරලා තිබුණේ. ඇත්තටම අමතක නොවන හරිම ලස්සන දවසක් මට එදා ගත කරන්න පුළුවන් වුණා. හැබැයි මේක බලන්න යන්න විශේෂම වූ හේතුවක් තිබුණා. ඉතින් බණ්ඩාරනායක කොල්ලෝ ටික එකතු වෙලා මේ කරපු ලස්සන ඔර්කෙස්ට්‍රා එක මට විශේෂ වෙන්න හේතුවක් තිබුණා. ඒ තමයි මගේ මහත්තයාගේ මල්ලි මේක වයලින් එක ප්ලේ කළා. විශාරද වරේක විදිහට යන ගමනේදී වාට මේ අත්දැකීම ලොකු පිටුවහලක් වෙනවා කියලා මම හොඳටම දන්නවා. ඉතින් මමයි වගේ අයියයි හදවතින්ම ඔයාගේ අනාගතයට සුබ ප්‍රාර්ථනා කරනවා. අපේ කාලේ ගීත කෝකිලාවිය දෙන්න අපලසන්නගේ වේ කාංචනා මුරාරි ඉතින් මගේ ලස්සන මාර්තු මාසය මෙන්න මේ විදිහට මතකයන් ගොඩාක් එකතු කරලා මගේ හිතට ගොඩාක් සතුටක් එකතු කරලා මේ විදිහට ලස්සනට ගෙවිලා ගියා. මේ අරගෙන යන ජීවිතය එහෙම නැත්නම් මේ ගෙවෙන කාලය හරිම ලේසි කාලයක් නෙමෙයි. ලෝකේ පුරාම යුද ගෙනිදල් පත්තු වෙලා තියෙන මේ කාලේ මම ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම සතුට සැනසීම විතරක්ම පිරිච්ච හරිම ලස්සන කාල සීමාවක් ඉක්මනට උදා වෙන්න කියලා. ඉතින් මේ සතුට හිතන මාසයේ පුරාවටම එකතු වුණු හැම දෙයක් වෙනුවෙන්ම හැම දිනාටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.